හායි කොහොමද? අද ඉතින් අපි වීඩියෝ එකෙන් අරන් ආවේ අපේ වත්තේට පැනපු හොරු දෙන්නෙක් ගැන. හොරු දෙන්නෙක් නෙමෙයි ඉතින් හස්බන්ඩ්යි බබයි තමයි ඉතින් අපේ වත්ත සුද්ධ කරන්න ඇවිල්ලා තින්නේ අද. අපේ බබාටත් අපි කරන්නේ මොනවාද? හැමදේම යාටත් කරන්න ඕනේ. ඉතින් යාට ඔය ඉදලක් එහෙම අරන් දීලා තියෙන්නේ අපි වත් අතු ගානලාට. එයා ගෙදර නැත්තම් අපේ ඉදල ඉල්ලනවා. එයා අඬලා එයාට අතු ගන්න ඕනේ කියලා. ඒක නිසා තමයි අපි එයාටත් ඉදලක් අරන් දුන්නේ. ගොඩක් වෙලාට ඉතින් අපි අපේ වැඩවලට යාවත් සහභාගී කරගන්නවා. ඒ වුණාට යාව අපිට වැඩ අඩු කරනවා නේද? වැඩ වැඩි කරන එක තමයි ඉතින් ගොඩක් දුරට කරන්නේ. මේ වීඩියෝ එකෙත් තියෙනවානේ. තාත්ති ඔක්කොම කුන් ටික එක ළඟට ගොඩ ගහනවා. බබා ඉතින් ආයි කුන් ටික තැන් තැන් වලට විසික් කරලා දානවා. අපේ බබත් ඉතින් හරිම ආසයි ගස් වැල් වලට. කියන්නේ සබහදානි තියෙන සත්තු ගස් කොළන් ඒ වගේ දේවල් වලට ඉතින් අපේ බබා හරිම ආසයි. ඉතින් වත්තේ වැඩක් වෙනවා නම් එයාට අනිවාර්යෙන් එළියට එන්නම ඕනේ. යව්වේ නැත්තම් ඉතින් අඬනවා එළියටම යන්න ඕනේ කිය. ආදරේ වුණාට ඉතින් මල් කඩනේවා ගස්වල කොළ කඩනේ ඒවත් ඉතින් චුට්ටක් තියෙනවා. ඉතින් තාම පොඩිනේ. පියාට කියලා දෙනවා ඒ වගේව කරන්න එපා කියලා. ඉතින් තාම පොඩි නිසා තාම තේරෙන්නේ නැහැ ඒව කියලා දුන්නට. එයා ඉතින් අපි එපා කියන එකම තමයි චුටි ළමයි එහෙමනේ එපා කියන දේමනේ කරන්නේ. ඉතින් අපේ එක්කෙනත් අපි එපා කිව්වම ඒක වැඩිපුර කරනවා. අපේ ගෙදර ඉතින් ගොටුකල වවලා තියෙනවා තැන් තැන් වල. බබාලට ඉතින් ගොටුකල දෙන්න කියනවානේ පොඩි කාලේ ඉඳන්ම. ඉතින් තැන් තැන් වල වවලා තිබ්බම මම ඉතින් ගොටුකල එකක් කඩලා එයාට ගිහින් දුන්නා. මේ මොනවාද කියලා. එයා සාමාන්‍ය ඉතින් දැන් පොඩක් කතා කරන්න පුළුවන් නිසා මං හිතුවා නම කියයි කියලා. ඒ වුණාට නම කියන වෙනකොට ඒක අරගෙන කටේ දාගත්තා එහෙම් පිටින්ම. මං ඉතින් ටක් ගාලා එළියට ගත්තා. ඔහොම තමයි ඉතින් පොඩි අයගේ වැඩ. ඔය දුවගෙන එන්නේ මොන හරි පොඩි ඔය කුරුම්බැට්ටියෝ මේ බිම වැටලා තිබ්බම ඒව දුවගෙන ආවිල්ලා මට ගෙනල්ලා දෙනවා. ඔය ඉතින් අපේ ගෙදර තනකොළ කපන දවසකට අපේ වත් අතු ගන්න වීඩියෝ එකක් තමයි මං අද අරගෙන ආවේ. ඔයාලා ගෙදරත් පොඩ්ඩෝ ඉන්නවා නම් එහෙමද? අපි මොන හරි වැඩක් කරද්දී යාලා පැනගෙන එනවා උදව්වට. අපේ ගෙදර ඉන්න පොඩ්ඩ නම් එහෙමයි. අපිට ඕන තරම් ඕන වෙලාවක උදව්වට පැනගෙන එන්න. එහෙනම් ඉතින් අපි ආයේ වීඩියෝ එකකින් හමුවෙමු. Thanks for watching. Bye bye.